KF 7484. මේ අපි මේ නැවට ඇවිල්ලින්නේ. දැන් තව ටිකකින් යන්න හදන්නේ. අන්නරුන්නේ අම්මට සීරි මේ ඉන්න මෙතන මේ මල්ලි මෙතන ඉන්නවා මෙතන යට යනවා එක මෙතන යට යනවා යනවා මල්ලි මේ තෙහස් මේ දෙකෙන් තමයි මේ අකැලියක් තියෙන එක ඉස්සරහට කරනකොට ඒක එන්ජින් එක RPM එක වැඩි වෙනවා. ඒකට ස්පීඩ් එක අඩු වැඩි වෙනවා. මේක වමට දකුණට තරගොනට නැව වමට දකුණට හැරෙනවා. ඒක අමතරව අපිට ඔටෝ පයිලට් මෝඩ් එකේ ඉන්න දැන් අපි ඉන්නේ ඔටෝ පයිලට් එකේ කවුන්ට් මේක කන්ට්‍රෝල් කරන්නේ නැහැ. මේ ආරයි ඔටෝ පයිලට් මෝඩ් එකේ තමයි නිකන් කෝස් එකක් දුන්නාම ඒ කෝස් එකට මෙයා නිකම්ම යනවා. දැන් ඔටෝ පයිලට් මෝඩ් එකේ ඉන්නේ අපේ ඒ සිස්ටම් එකේ අවුට් කරලා අපිට මෙන්න මේකෙන් උනත් යනවා. මේ ජෝස්ටික් එකක් තියෙනවා. මෙතන ඔය සීට් එකේ තියෙන ජෝස්ටික් එක. ඉතින් උතර මේ සීට් එකේම ජෝස්ටික් දෙකක් තියෙනවා. මේ සිස්ටම් එකේ අවුට් වෙලා මේ සිස්ටම් එකේ උනත් අපිට යන්න පුළුවන්. ඊට අමතරව අතන තියෙන්නේ අරකට වෙයිලා තියෙන්නේ අදිස්සේ නැව කොහරි පය එකක් આવුත් එහෙම අර අල්ලන්නේ එතනින් අපිට නැව කොහරි ගිනි ගැනීමකට ලකුණු තමයි අපිට ඉන්ටිග්‍රේට් කරනවා කොයි ස්ථානෙද ගිනි ගැනීම ලක් වෙන්නේ. එතකොට අපිට ඒකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. මේ පිටිපස්සේ තියෙන ඔක්කොම ඒවා තියෙන්නේ කොමියුනිකේටර් සෙට් කියන්නේ ලෑන්ඩ් එකත් එක්ක මෙන්න නැව එක්ක අපිට සංනිවේදනය කරගන්න උනහම පාවිච්චි කරන්න පුළුවන් ඒවා තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ. මේ අපිටලා ඉන්නේ අපේකේ එකක් තියෙනවා. ඒ කියන්නේ ඉන්නේ රූම් එකේ තියෙන දෙපැත්තේ. එල්ලක තියෙන කැටමැරින්නේ. ඒ කියන්නේ මැදින් පිස්සාව කාසේ. ඒතකොට ඉන්නේ රූම් එකේ දෙපැත්තේ තියෙනවා. අනිත් නැවවල තියෙන එන්ජින් රූම් එක එකට තියෙනවා. හැබැයි මේක මොකක් කර එන්ජින් වේලියක් ඇතුලේ ගින්නක් આવොත් වාසි නේද ඒක? දැන් දෙකක තියෙන එක. ඔව්. ඒ කියන්නේ මේක ෆේල් එකක් වුණොත් අරකෙම දුවද නැහැ. අනිත් එන්ජින් එකේ යන්න පුළුවන් ස්පීඩ් එක අඩු. නැත්තම් එන්ජින් දෙකෙන්ම පවර් එකෙන් තමයි යන්නේ නේ. ඔව්. එන්ජින් දෙක මේකයි අරගෙත් මේ විදිහටම තියෙනවා. හරි. මේ තියෙන්නේ මේ අර ගින්නක් ඇතුණෝ එනවනේ. මේ තියෙන්නේ ෆයර් ඉන්ඩිකේටර්. ෆයර් සෙන්සර්ස්. මේක සෙන්සර් එකක් තියෙන්නේ. يعني හීට් එකයි උමයි නෙමෙයි හීට් එකයි උමයි. ආවොත් අර උඩ පැනල් එකෙන් ඉන්ඩිකේට් කරනවා නේ. ඊපස්සේ මේක තියෙනවා CO2 ප්‍රොඩක්ෂන් සිස්ටම් එක. ඔටෝ CO2 ෆිල් කරන්නද මේකට? මේක හැච් කාර් ඔක්කොම වහලා ඒ ප්‍රොසීජර් එකක් තියෙනවා. මිනිගක් මන්න බැරි වුණොත් යව්. බ්‍රේක් කරනවා. ඊට අමතරව තියෙනවා පයින්මෙන්ට් සිස්ටම් එක. සීවෝට අරගෙන පයින්මෙන්ට් උඩ තියෙනවා පයින්මෙන්ට්. ඒ තියෙන බ්‍රේකින් වල පයින්මෙන්ට් සිස්ටම් ඒක තියෙනවා. අතර ඊට අමතරව පෝටබල් අර පැසෙන්ජර්ස් වගේ ඒරියා එකක් තියෙනවා ස්ප්‍රින්ක්ලර් සිස්ටම්. අර ගාන වතුර මාර්ගය. ඒවා ඔය ගාවේ හොස්පිටල් වලත් තියෙනවා. අර පොඩි ටියුබ් එක බින්දින එක නේ. ටියුබ් එක බින්දින්න කියන්නේ මේක හදවගෙන CO2 අරගෙන ලොකු ලයින් එකකින් දින අර මේවා කරලා කුටි ඉරමනතාලේ තියෙන ඒ වගේ කරගෙන මේ රේඩියේටර් නේ. රේඩියේටර් නෑ. රේඩියේටර් නෑ. ඔයාලා ප්ලේට් කූලරයක් තියෙනවා. කූලින් සිස්ටම් එකක්. කූලර් එක. ඒ කියන්නේ CO2ට ඔය කූලරේ හරහා ගිහිල්ලා තමයි පෙරිලා කූල්ලා එම. ඇතුළෙන්ම වතුර අරගෙන මූදෙන්ම වතුර අරගෙන මේක හරහා යවනවා ඉතින් නේ. හරහා එන්ජින් එකේ එන්ජින් එක මේ කූලින් ප්‍රෙස්සෝඩ මේ තියෙන ප්‍රෙස්සෝ ටැංකිය. ප්‍රෙස්සෝඩ කූල් කරන්නේ සීවල. ප්‍රෙස්සෝඩ. රේඩියේටර් එකක තියෙනවා ප්‍රෙස්සෝඩ. රේඩියේටර්. ආනේ රේඩියේටර්. රේඩියේටර් එයා කූලින් මේක වෝටර් කූලින් නේ. මහලොකු වෙනසක් නැහැ ඉතින් එක තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
සිලින්ඩර් කීයද කිව්වේ මේක? 16. කොම්ප්‍රෙෂන් සිස්ටම් එක තියෙන්නේ වෝටර් ජෙට්. සාමාන්‍ය මේක තාම එන්ජින් රිපෙයාර් එකට ඇවිල්ලා නැහැ තාම. නැති වුණා. තව පැය අපිට තියෙන්නේ මොනවද පැය 200ක් විතර තියෙනවා මේ ජෝඩේ. සාමාන්‍ය පැය කීයක් වගේද කරන් කරන්නේ මේ එන්ජින් එක? 8000යි 4000යි එහෙම යනවා. සර්විස් එක නේ. ඒ කියන්නේ 250 500 1000 සර්විස් එක. එහෙම තමයි රුටින් එක යන්නේ. සර්විස්ද? ඔව් සර්විස්. එන්ජින් එක උස්සන්නේ පැය 8000යි. එහෙම. ඒ කියන්නේ 8000 12000 එහෙම තියෙන එක එක වර්ග වලට මේක මේ වෝටර් ජෙට් එක තියෙන්නේ මේ ප්‍රොපිල් එක නෙවෙයිනේ. පොපුලර් නෙමෙයි. ඒ සිස්ටම් එකක් තියෙනවා. ප්‍රොපලර්ස් නෙවෙයි නෑ, නේද? නෑ. හරි හරි. වෝටර් ජෙට් සිස්ටම් එකක් තියෙන ඉම්පිලර් එකක් තමයි තියෙන්නේ. අර වැදිලා වතුර ගන්න ඇදලා ගන්න. වැදිලා එන එකක් නේද තියෙන්නේ වැදිලා එන නෑ, එකක්. වතුර පාර ඇදලා ගන්නවා. ඇදලා අරන් එළියට ප්‍රෙස් කරලා යවනවානේ. ඩක්කෝල් එකක් තියෙනවා. ඩක්කෝල් එකෙන් වතුර පාර ඇදලා ස්පීඩ් කරලා යවනවා එළියට. මෙහා පැත්තේ නොසල් එකක් තියෙනවා අපේ. මේ පැත්තෙන් ලොකුයි, ගන්න පැත්තෙන් ලොකුයි, අර පැත්තෙන් පොඩි. එහෙම තමයි පීඩනයක් හදලා ප්‍රෙෂරයිස් කරලා. ප්‍රෙෂර් කරලා මකට් සිස්ටම් එකක් දීලා තියෙනවා. හරවන්නයි හරි. ඉස්සරහට යන්න රඩර් සිස්ටම් එක. හරි. මකට් එකක් තියෙනවා. හරි. ලයිනර් එක තමයි තියෙන්නේ. එතකොට අරක මේ ඔය එයා මොකද මේ වෝටර් ප්‍රෙෂර් කරන්නත් ප්‍රොපලර් එකක් ඇතිනේ වෙනම සිස්ටම් එක ඇතුලේ. මොකද ඒක තියෙන ඉන්පිලර් එක. ඒන් කරති. ඔව් ෂාෆ්ට් එකකින් මේ ගියරොක්ස් එකෙන් දීලා තියෙන ඩ්‍රයි එකේ ගියලා ඉන්පිලර් එක. ඒකෙන් තමයි වතුර පාර. පම්ප් කරලා ඔව්. एक बार काम